හරි. අපි දැන් කතා කරන්න යන්නේ 2025 ඉලෙවල් ශුද්ධගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දීර්ඝතම ප්‍රශ්නය. එහෙම නැත්නම් සරල රේඛා වෘත්තීය ප්‍රශ්න. මොකද හේතුව එහෙම කියන්න දැන් සාමාන්‍යයෙන් ඉතුරු ප්‍රශ්න 6ම ගත්තොත් ඒකේ කොටස් කීපයක් කොටස් දෙකක් හෝ තුනක් තිබ්බා. මේක සම්පූර්ණ ප්‍රශ්නයක් විතර තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේක අනික අපි බැලුවෙල්මට මේක දිග්ගම ප්‍රශ්න විතර කියන්න පුළුවන්. මොකද ආදාය යනකොට අනිත් ඒවා වගේ මැදදී නතර වෙන්නේ නැහැ. හරි. එතකොට මේක මෙන්න මෙහෙම කියන්නේ. ඕ මූල ලක්ෂයද පොයින්ට් එකක් දීලා තියෙනවා. A කියන්නේ 1 2 B කියන්නේ 5 බෙදීම 2 5 බෙදීම 4යි ගනිමු කියලා. හරි. AOB හා OAB කෝණවල කෝණ සමච්ඡේදවල සමීකරණ සොයා මෙම කෝණ සමච්ඡේදක D 5 බෙදීම 4 5 බෙදීම 4 ලක්ෂයේදී ඡේදනය වෙන බව පෙන්වනවා. හරි මේ කොටස වලින් බලමු. එතකොට මට මෙන්න මෙහෙම දෙයක් පේනවා. මේ OA සහ OB AB ඔන්න ඔය රේඛා ටික හොයාගන්න යනවා කෝණ සමච්ඡේදක හොයන්න කලින්. නේද? OA ගත්තොත් මේ OA රේඛාව y සමාන mx පිළිපදිනවා. මොකද මූල ලක්ෂ්‍ය හරහා යනවා නේ. අපි ළඟ පොයින්ට් එකක් තියෙනවානේ. ඒකෙන් තෘප්ත කරගන්න. එතනින් ඔයගොල්ලන්ට පුළුවන් m හොයාගන්න. m සමාන 2යි. m 2යි කියන්නේ OA රේඛාව මට ගන්න පුළුවන් y සමාන 2x කියලා. නැත්නම් y ඍණ 2x සමාන බිඳුව කියලා. ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ OB රේඛාව හොයන්නේ ඒකත් y සමානයි mx පිළිපදින එකක්. මොකද මූල ලක්ෂ්‍ය හරහා යනවනේ. ඒතකොට y සමානයි mx පිළිපදිනවනේ. පොයින්ට් එකක් තියෙන නිසා ඒක මත අපිට m හොයාගන්න පුළුවන් මේකට කියන 5 බෙදීම 4 සමානයි m වාරයක් 5 බෙදීම 2. ඒතර m සමානයි භාගයයි කියලා. එතකොට y සමානයි භාගයයි x එහෙම නැත්නම් 2y ඍණ x සමානයි බිඳුව කියලා එනවා OB ගේ සමීකරණය. හරි. OA ගේ සමීකරණය හරි OB ගේ සමීකරණය හරි. තාම මට ඕන වෙනවා AB ගේ සමීකරණය. මේව කියන්නේ හේතුව ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැති මේ OAB ගත්තොත් එයා කෝණ සමච්ඡේදයක් ගන්න මට OA රේඛාවයි OB රේඛාවයි එනවා. OAB කෝණ සමච්ඡේදයක් ගන්න OA රේඛාවයි AB රේඛාවයි එනවා. නේද? ඒකට තමයි මම මේ පාර හදන්නේ. ඉතින් මට AB ගේ අනුක්‍රමණය හොයනවා මම. හරි? 5 බෙදීම 4 ඍණ 2. නැත්නම් 2 ඍණ 5 බෙදීම 4. 1 ඍණ 5 බෙදීම 2. ඉතින් අනුක්‍රමණය. AB ගේ. එතකොට 8න් 5ක් ගියාම 3යි. 3 බෙදීම 4යි. මේක ඍණ 3 බෙදීම 2යි. කියන්නේ මේක ඍණ භාගයක් කියන මේක අනුක්‍රමණය. හරි? එතකොට මට AB ගේ සමීකරණය හොයාගත්ත නම් ඉස්සරහට යන්න පුළුවන්. y ඍණ 2 බෙදීම x ඍණ 1. ඒක ගත්තේ කොහොමද? ධන කණ්ඩාංකයක් සහ සාධාරණ කණ්ඩාංකයක් ඇසුරෙන් y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස ලිව්වා. මම අරගෙන තියෙන්නේ a ගේ කණ්ඩාංකය මෙතන. අනුක්‍රමණය මම හොයාගත්ත ඍණ භාගයක් කියනවා. එයාත් ඇඩ් කරගන්න. එතකොට 2y ඍණ 4 සමානයි ඍණ x ධන 1යි 2y ධන x ඍණ 5 සමානයි 0යි. ඕකේ නේද? ඔක තමයි AB ගේ සමීකරණය. AB ගේ සමීකරණය නේද? එතකොට දැන් මේක ටිකක් දිගට යනවනේ මේ සාමාන්‍ය මේක ගන්න තනි ගානක් නිසා ඔයගොල්ලන් ටිකක් දිගට යනවා කියලා තේරෙනවා. දැන් මම මෙන්න මේක පොඩ්ඩක් මේ රේඛා ටික නිරූපණයෙන් පොඩි රූපයක් දාගන්නවා. ඒක මට ඉස්සරහ වැඩිද ගොඩක් පහසු වෙනවා. බලන්න. දැන් OA රේඛාව ගත්තොත් ඒක අනුක්‍රමණය දෙකක් වෙච්ච මූල ලක්ෂණ රේඛාවක් මේ වගේ එකක්. හරිනේ? ඔව්. මේ වගේ තැනක මම නිකන් මාක් කරගන්නම්. මේ රේඛාව දිගට තියෙනවා. හරි? හරි. මේ තියෙන්නේ ඒ ලක්ෂ්‍ය කියලා හිතන්න. මේ විදිහට මූලය. OB රේඛාව අනුක්‍රමණයේ භාගයක් වෙච්ච රේඛාවක්. හරි. එතන මේක කොහෙද කරක B තියෙනවා. හරියටම ලකුණු කරන්නේ නැහැ. දල වශයෙන් ලකුණු කරලා තියෙනවා. එතකොට AB වෙන්නේ මේක. AB වෙන්නේ මේක. අපිට හොයන්න කියනවා OAB සහ AOB රේඛාවල කෝණ සමච්ඡේදයක් මේ බලන්න. ඔන්න AOB වල එක කෝණ සමච්ඡේදයක් වෙන මහා කෝණ සමච්ඡේදයක්. හරි? හරි මම මේ පහසු වැඩක් කරන්න හදන්නේ. OAB වල කෝණ සමච්ඡේදයක් තියෙනවා සුළු එකක් සුළු කෝණ සමච්ඡේදයක් මෙතන මහා කෝණී එකක් මෙතන.
මෙතන කියන්නේ ඔහම යනවා. එතකොට ඔයාලන් D කණ්ඩායමේ දීලා තියෙන කෝණ සමච්ඡේදක ඡේදනය වෙන තැන්වල ඒකට ගැලපෙන්නේ මෙතනනේ මේ හරිය යන කණ්ඩායම කියද මේක. මේක. එහෙනම් D ට ගැලපෙන්න ඕන AOB ගේ සුළු කෝණ සමච්ඡේදකේ සහ OAB ගේ සුළු කෝණ සමච්ඡේදකේ. ඒකේ සුළු කෝණ සමච්ඡේදකනේ. එහෙනම් ඔයගොල්ලෝ දෙකේම සුළු කෝණ සමච්ඡේදක දෙක හොයා ගන්න ඕන. හොයාගෙන ඒ දෙක විසඳුවා නම් ඔය කියන කණ්ඩායම කියනවා. හරි. මම මෙන්න මෙයාට L1 ලෙසත් මෙයාට L2 ලෙසත් දාගන්නවා හොයාගෙන යන්න. හරි? හරි. දැන් අපි එහෙම කරමු. කොහොමද කරන්නේ? කෝණ සමච්ඡේදක හොයමු මුලින්ම AOB වල. AOB කෝණ සමච්ඡේදක සෙවීම. ඒකට ඉතින් සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ දැන් තමයි මේක සූත්‍රයක් කියලා කියන්න නම් මොකද තියරි නෙවෙයි උගන්න. ඒකට y ඍණ 2x සමාන බිඳුව. ඒ කියන්නේ මේ දින OA ගේ සමීකරණය යාගේ මාපාංකය බෙදනවා. මේක ඉස්සරහින් සංගුණක වර්ග කරලා එකතු කරලා එක එක x ගේ සහ y ගේ කියන්නේ එකේ වර්ග දාන ඍණ දෙකේ වර්ගයේ වර්ගමූලයේ සමානයි. ඉතුරු කෙනා වෙන්නේ 2y ඍණ x. හරි. මේකට දාන්න මේ විදිහටම මෙයාට මෙයා කැපෙනවා. මූල පහක් කියන්නේ දෙකෙන්. තේරෙනවද? y ඍණ 2x ගේ මාපාංක සමානයි 2y ඍණ x ගේ මාපාංක. අවුලක් නැහැ නේ. එතකොට දැන් මේක මෙහෙම තියාගෙන දැන් මාපාංක ඉවත් කරන්න. හරි. මේකෙන් ධන එක සුළු කරගන්න ඍණ එක සුළු කරගන්න. හරි. ධන සුළු කරොත් ඍණ සුළු කරොත් වෙන වෙනම y ඍණ 2x සමානයි 2y ඍණ x සුළු කරගන්න. හරි. x ටික එක පැත්තට දාමු y ටික පැත්තට දාමු. එතකොට මම දැම්මොත් y මේ පැත්තට හරි y මේ පැත්තට දැම්මොත් y සමානයි x මේ පැත්තට දැම්මොත් y සමානයි ඍණ x. ඕකේ නේද? ඊට පස්සේ ඍණ සුළු කරොත් y ඍණ 2x සමානයි ඍණ 2y ධන x. එක පැත්තට ගේන්න 3y සමානයි 3x ඒ කියන්නේ y සමානයි x. හරි බලන්න. මේ ඇවිල්ලා තියෙන y සමානයි ඍණ x කියන්නේ ඍණ අනුක්‍රමණයක් තියෙන රේඛාවක් කියන්නේ මේක. හරි. ධන අනුක්‍රමණයක් තියෙන එකක් කියන්නේ මේක. එහෙනම් මගේ L1 වෙන්නේ y ඍණ x සමානයි බිඳුව. සුළු කෝණ සමච්ඡේදක. හරි. මම ගන්න පුළුවන්. එක සුළු කෝණ සමච්ඡේදකයක් හරි. දැන් ඊළඟට අපි යනවා OAB කෝණ සමච්ඡේදක සොයන්න. හොයන්න ඕනේ. එකම process එක මෙන්න OA මෙතන ඉන්නවා. AB මෙතන ඉන්නවා. ඒ ටික දාලා සුළු කරලා අපි අගයක් රටක් ගන්න ගමු. මෙතන ඉන්නේ මූල පහ කලින් වගේම 2y ධන x ඍණ 5 මාපාංකය බෙදීම මෙතනත් එන්නේ මූල පහක්. ඒක කරලා බලන්න. එකේ වර්ගය ධන ඍණ දෙකේ වර්ගමූලනේ මූල පහයි. හරි. මූල පහ කැපෙනවා. මාපාංක ඉවත් වෙනවා. හරි. අපි සුළු කරනවා. y ඍණ 2x sorry ධන වෙනමත් ඍණ වෙනමත් සුළු කරන්න. y ඍණ 2x සමානයි 2y ධන x ඍණ 5 සුළු කරන්න. එතකොට එන්නේ සුළු කරොත් y ධන 3x ඍණ 5 සමානයි බිඳුව. ඕක එකක්. y ඍණ 2x සමානයි ඍණ 2y ඍණ x ධන 5 ගත්තොත් 3y ඍණ x ඍණ 5 සමානයි බිඳුව. ඔය අනිත් එක. හරි. හරිනේ. දැන් බලන්න මේ සමීකරණ දෙකෙන් L2ට ගැලපෙන්නේ මේ මහා කෝණයක් හදන එක. ඒ කියන්නේ මෙයා y තනි කරාට පස්සේ x ඉස්සරහට සම්මුණගේ ඍණ එකක් වෙනවා. ඒක මහා කෝණී. ඒ කියන්නේ මහා කෝණයක් හදන x අක්ෂයත් එක්ක මහා කෝණයක් හදන රේඛාවක්. එහෙනම් මෙතනින් මට L2 විදිහට ගන්න වෙන්නේ y ධන 3x ඍණ 5 සමාන බිඳුව. මෙයා සුළු කෝණ සමච්ඡේදකය. මේගොල්ලන්ගේ සුළු කෝණ සමච්ඡේදකය තමයි වෙන්නේ.
ඒක මම ගන්න වෙන මෙතන තර්කය මේ රේඛාවත් එක්ක ගන්නේ මට ඕන d හොයන්න. හරි. දැන් එකක් ආවා. දැන් d හොයන්න නම් මෙතන විසඳන්න. හරි මම මෙතනින් 1 2 කියලා දාන්න. 1 හා 2න් y සමාන x නේ නේද? හරි සරලයි. 4 2කට ආදේශ කරන්න. x ගන්න 3x ඍණ 5 සමානයි 0යි. x සමානයි 5 බෙදීම 4යි. x y ටම සමානයිනේ. ඔව් වෙනවා. එහෙනම් d ගේ කණ්ඩායම කියන්නේ 5 බෙදීම 4 5 බෙදීම 4 කියන්නේ. රෝග හරි. මේ කොටස හරි. හරියටම හරි. ඒතර අපි ඒක වෙන්නවා. දැන් අපි හරි DC ට OA රේඛාවට ලම්බක දුර සොයන්න කියලා. DC ට OA රේඛාවට ලම්බක දුර. හරි. දැන් මට මේ දත්ත ටික ඕන වෙනවා. සමහර රේඛා ටිකක් එහෙම මට ඉස්සරහට ඕන වෙයි. මේවා මකන්න ගියාට. එහෙනම් මම මේ කොහෙන් හරි මේ ටික දා ගන්න ඕනේ. OA රේඛාව කියන්නේ y ඍණ 2x සමානයි බිංදුව. OB රේඛාව කියන්නේ 2y ඍණ x සමානයි බිංදුව. AB රේඛාව කියන්නේ සමහරට ඔයගලන්ට පේන එකක් නෑ මට පේනවා. ඔයගලන්ට පේනවා නේ. ඒක මට ඕන වෙනවා. D කණ්ඩායම් කියලා මගේ ළඟ තියෙනවානේ. ඒක මම අවුලකුත් නෑ. හරි. දැන් මම මේ ටික මකනවා. ඒක දිග ගානක්. හරි. නමුත් හොඳ ගානක්. හරි. දැන් අපෙන් අහනවා DC ට OA රේඛාවට ලම්බක දුර. මේ තියවි තියෙන්නේ නේ. යම්කිසි රේඛාවකට යම්කිසි පොයින්ට් එකක ඉඳන් ලම්බක දුර හොයන්න කරන්නේ හරි. කරන්න තියෙනවා ප්‍රධාන සූත්‍රය, ප්‍රධාන සාධනය කරන එකක්. ඒක මම දැන්ට කියන්න යන්නේ නැහැ. මම ওই ලම්බක දුර ගත්තොත් ගන්න විදිය කියලා දෙන්න. OA රේඛාවට නේ ගන්නවා. OA රේඛාවේ සමීකරණය අරගෙන එයා අර ප්‍රලම්බ ආකාරයට පත් කරනවා. y න 2x ගේ මාපාංකය බෙදීම මූල 5නේ. k වර්ගය දාන ඍණ 2k වර්ගයේ වර්ගමූලය. මෙතන දාන්න ඕන ඔයගොල්ලෝ කොතනින්ද ඔයාලට ලම්බක දුර හොයන්න ඕන. d ලක්ෂය. 5 බෙදීම 4 5 බෙදීම 4. එයා දාන්න. හරිද? මට ඕන ඔය රේඛාවනේ ඔය හරි. ආදේශ කරන්න. 5 බෙදීම 4 ඍණ දෙවාරයක් 5 බෙදීම 4. මාපාංකය බෙදීම මූල 5. සුළු කරගන්න 5ක් එළියට ගන්න. හරි? 5 බෙදීම 4ක් එළියට ගන්න. ඇතුළේ ඉතුරු වෙන 1 ඍණ 2 මාපාංකය, ඒ කියන්නේ ඍණ 1 මාපාංකය 1යි. මාපාංකය 1යි. යට මූල 5ක් කියනවා. උත්තරේ මූල 5 බෙදීම 4ක් තමයි ඔය ලම්බක දුර. මූල 5 බෙදීම 4යි. එන ලම්බක දුරත් හෙව්වා. හරි. දැන් අපි හෙව්වේ d ඉඳන් මෙන්න මෙයාට ලම්බක දුර. දැන් මේ දුර තමයි මෙහෙම. හරිනේ? ඔව්. දැන් කියනවා OAB ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ කරන C1 වෘත්තයේ සමීකරණය. හරි සරල දෙයක්. වෘත්තය නෙවෙයි. ත්‍රිකෝණයක කෝණ සමච්ඡේදක ඡේදනයෙන් සුළු කෝණ සමච්ඡේදක ඡේදනයෙන් හැදෙන්නේ අන්තර් කේන්ද්‍රය. හරි. මේ අන්තර් කේන්ද්‍රය නම් පාද තුනටම තියෙන ලම්බක දුර සමානයි. හරි. ඒකට කියනවා අන්තර් වෘත්තයේ අරය කියලා. හරි. ඔයගොල්ලන්ට හොයන්න කියන්නේ මෙන්න මේ අන්තර් වෘත්තය. මේ අන්තර් වෘත්තය තමයි හොයන්නේ කියන්නේ. වෘත්තයක් වගේ තියෙනවනේ. අන්තර් වෘත්තය තමයි හොයන්නේ කියන්නේ. හරි. දැන් ඔය අන්තර් කේන්ද්‍රය දන්නවා. අන්තර් වෘත්තයේ අරය දන්නවා. අපිට පුළුවන් කේන්ද්‍ර අරය ආකාරයෙන් වෘත්තය හොයන්න. හොයමු. එහෙමනේ. ඔය C1 කියන වෘත්තය හොයන්න හදන්නේ. C1 සමාන බිඳුව. y ඍණ 5 බෙදීම 4 වර්ගය ධන x ඍණ 5 බෙදීම 4 වර්ගය සමාන වෙනවා මූල 5 බෙදීම 4 වර්ගයට. මේ කරලා දෙන්නේ මේ වෘත්තයේ මත ඉන්න සාධාරණ ලක්ෂයක් අරගෙන හරිද? සාධාරණ ලක්ෂයක් අරගෙන ඒ සාධාරණ ලක්ෂයට කේන්ද්‍රය දන් තියෙන දුර අරයට සමාන කරලා තියෙනවා. සරල දෙයක්. සුළු කරන්න y වර්ග ඍණ 5 බෙදීම 2යි x නෙමෙයි y ධන 25 බෙදීම 16යි x වර්ග ඍණ 5 බෙදීම 2යි x 25 බෙදීම 16යි එවෙත් එනවා 5 බෙදීම 16යි. හරිනේ? ඔව්.
හරි එතකොට මේක සුළු කරගන්න x වර්ග ධන y වර්ග ඍණ 5x බෙදීම 2 ඍණ 5y බෙදීම 2 උත්තර දෙන්න දෙනවද නෑ හරි 25 බෙදීම 16 25 බෙදීම 16 කියන 50 බෙදීම 16 ඒ කියන්නේ 25 බෙදීම නම් 8යි හරි හරිනේ 50 බෙදීම 16 කියන්නේ 25 බෙදීම 8යි හරි 25 බෙදීම 8න් අඩු වෙන්න ඕන 5 බෙදීම 16ක් හරි මම මේක පොඩ්ඩක් සුළු කරගන්නවා 16 පොදු හරය ගන්නවා 8ට 16 8වත් 2යි ඉතින් මෙතන 50 ඍණ 5 කියන්නේ 45 බෙදීම 16 සමානයි බිංදුව සාමාන්‍යයෙන් මෙහෙම උත්තරය අපි තියන්නේ මේක 16 ගුණ කරමු 16x වර්ග ධන 16y වර්ග ඍණ 40x ඍණ 40y ධන 45 සමානයි බිංදුව මොනම එකක් තමයි ආවේ මම හිතනවා සුළු කිරීම වැරදක් වුනේ නැහැ කියලා හරිද සුළු කිරීම වැරදක් වුනේ නැහැ කියලා හිතන්න හරි එතකොට ඕක තමයි C1 වෘත්තයේ සමීකරණය වෙන්නේ දෙන C1 එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ අපි ඊට පස්සේ කියනවා C1 වෘත්තය OA සහ AB ස්පර්ශ කරන ලක්ෂ පිළිවෙලින් E හා F යි ගන්න. වැඩි කොච්චර ලින්ක් ගැස්සනවද බලන්න. ඔයාලට මේක පිළිවෙලට කරගෙන යනකොට මේක පොටවල් පේනවා කොහොමද මේක කරන්නේ කියලා. E සහ F කියලා ගන්නවා. පිළිවෙල මම මාක් කරගත්තා. AEF ලක්ෂ හරහා යන වෘත්තයේ සමීකරණ සොයන්න. මෙන්න මෙහෙම එකක් හොයන්න ඕන. ඔන්න වැඩි දරුණු කරලා දෙනවා ඒගොල්ලෝ. මෙන්න මෙහෙ sorry. මෙන්න මේව එකක්. පොඩි එකක්. හොයන්න. ඔය වෘත්තය හොයන්න මේක C2 කියලා ගන්න. දැන් මෙහෙමයි. දැන් ওই පොයින්ට් තුන හොයාගෙන එහෙම කරලා එහෙනම් කොහොමද දන්නවද? හරි. පස්සේ ওই වෘත්තය හොයන්න පොයින්ට් තුනක් ආදේශ කරලා අර x වර්ග ධන y වර්ග ධන 2යි gx ධන 2යි fy ධන c ට ඔයලා ඒ සංගුණක තුන හොයාගෙන කියොත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. අපි බලමු සිලබස් එක ඇතුලෙන් මේකට දාන්න පුළුවන් ක්‍රමයන් තියනවාද කියලා. හරි. එහෙම එකක් තියෙනවා. මේ පොයින්ට් එක හරහා යමින් මෙතන හරහා යන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ තියෙන සූත්‍රයක් s ධන ලැම්ඩා සමානයි බිංදුව කියලා. ඒ කියන්නේ වෘත්තයක් හා රේඛාවක් ඡේදනය වුණොත් අන්නේ ඡේදන ලක්ෂ දෙක හරහා යමින් වෙනත් ඕනෑම ලක්ෂයක් හරහා යන වෘත්තයක් හොයන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. හරි. ඒක ඇප්ලයි කරගන්න පුළුවන් මේ පොයින්ට් එක අපි හැටම දන්නවනේ. මෙන්න මේ පොයින්ට් එක හොයාගන්න පුළුවන් නම් අපිට ඒකෙන් ඒ රේඛාව හොයාගෙන ඒ තියරි ඇප්ලයි කරලා ඒකෙන් තෘප්ත කරලා අපිට වෘත්තය අරගෙන මේක එනවද කියලා බලන්න පුළුවන්. ඒක තමයි මම හිතන හොඳ ක්‍රමය කියලා. හරි. දැන් මෙහෙම කරමු. මම E හොයන්න try කරනවා. ඒකට මට ඕන වෙනවා හරිද? E හොයන්න මට මේ ED ගේ සමීකරණය ඕන වෙනවා. ED ගේ සමීකරණ. දැන් මම D ලක්ෂය කණ්ඩායමේ හොඳටම දන්නවනේ 5 බෙදීම 4යි 5 බෙදීම 4යි කියලා. හරිද? මට ED ගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් OA ගේ අනුක්‍රමණයට ලම්බක අනුක්‍රමණය. හරිද? මම මුලින්ම හොයාගන්නම් MED. සම්බන්ධයක් තියෙනවා ලම්බක රේඛා දෙකක අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ 1යි කියලා. මේකේ අනුක්‍රමණය 2 නම් මේකේ අනුක්‍රමණය ඍණ භාගයයි. ඒකට අනුව මම කියන රේඛා හොයාගන්නවා. හරි. කොහොම හොයාගන්න? සුළු කරගන්න 2යි y ඍණ 5 බෙදීම 2 සමානයි ඍණ x ධන 5 බෙදීම 4යි. හරිනේ? එතකොට 2යි y ධන x ඍණ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 4 සමානයි බිඳුව. සුළු කරගන්න 2යි y ධන x ඍණ 10 ඍණ 5 බෙදීම 4යි. එතකොට 8යි y ධන 4යි x ඍණ 15 සමානයි බිඳුව. කොහොම එකක් එන්නේ?
බලමුනේ හරි ඇති කියලා හිතමු. එතන මම මේ පොයින්ට් එක හොයන්න යන්නේ. මේකයි y සමානයි 2x කියන එක විසඳනවා. දිගයි වැඩේ දිගයි. මම අපෝ 1 2ම දාගත්තා. අයින් ගණන් ගන්න එපා. y ට 2x ගන්න සුළු කරගන්න. මෙතන 20x x එන්නේ 3 බෙදීම 4ක්. ඒ කියන්නේ y ට එන්නේ 3 බෙදීම 2ක්. මෙන්න ඊගේ කණ්ඩාංක 3 බෙදීම 4 3 බෙදීම 2. හරි. ඔය විතරම f එක කණ්ඩාංකත් කරනවා මම එකක් අංකාල කරනවා. මම ගන්නවා මේ ft ගේ අනුක්‍රමණය. මට මතකයි මේක අනුක්‍රමණය ඍණ භාගයයි. එහෙනම් මේක අනුක්‍රමණය 2යි. එහෙනම් මෙන්න මේකේ අනුක්‍රමණය වෙන්නේ හරි 2යි. හරි නේද ඉන්නේ? ඒක අරයගේ මේ කෝණ සමච්ඡේදක රේඛා ඔස්සම යනවා. සුපිරි. 2යි. හරි. අනුක්‍රමණය 2යි. නෑ යන්නේ නෑ. කෝණ සමච්ඡේද රේඛාව ඔස්සේ ගිය මගේගේ ගියාට ඇත්තට යන්නේ නෑ. මේක අනුක්‍රමණය 2යි. එතකොට මම ලියනවා මේකට සම්බන්ධයක් y ඍණ 5 බෙදීම 4 x ඍණ 5 බෙදීම 4 සමාන 2යි. සුළු කරගන්න y ඍණ 5 බෙදීම 4 සමානයි 2x ඍණ 5 බෙදීම 2. y ඍණ 2x ඍණ 5 බෙදීම 4 ධන 5 බෙදීම 2 සමාන 0. y ඍණ 2x ඍණ 5 ධන 10 බෙදීම 4යි සමාන 0යි. 4y ඍණ 8x ධන 5 හරි සමාන 0 කියලා. මේකත් එක්ක විසඳ ගන්න ඕන ඔයගොල්ලෝ. මේකත් එක්ක විසඳ ගන්න ඕන. මෙයානේ. ඒකේ සමීකරණ උඩ තියෙනවා 2y ධන x ඍණ 5. හරි. ඔය දෙක විසඳ ගන්න ඕන. මම මේකට 3 මේකට 4 කියලා දාන්නම්. 4 8ෙන් ගුණ කරලා 3ට එකතු කරොත් 4 8ෙන් ගුණ කරනවා අප්පා 16යි y හරි 3x කැපෙනවා ධන 5 වෙන 40 බිඳුවයි 20යි y සමානයි 35යි y සමානයි මේක පහින් කැපුවොත් 7 බෙදීම 4යි එහෙනම් x වෙන්නේ හොයාගන්න 5 ඍණ දෙවාරයක් y 5 ඍණ 7 බෙදීම 2ක්. ඒ කියන්නේ 3 බෙදීම මේක පේනවද නැහැ. 3 බෙදීම 2ක්. එහෙනම් මම මේ හැරෙන් ලියලා පෙන්නන්නම්. f ක කණ්ඩායම කියන්නේ 3 බෙදීම 2යි 7 බෙදීම 4යි. මොන හොමයි උනේ. ඊගේ කණ්ඩායම කියන්නේ 3 බෙදීම 4යි 3 බෙදීම 2යි. ඕකේ. හදනවා ඉවරයක් නම් නැත නේද? හරි. දැන් මම මේ හරියට එනවා. මට අවශ්‍ය තව දත්ත දෙකක් සෙට් වෙනවා. මේ දෙකත් මෙතෙන් දාගන්න. E වෙන්නේ 3 බෙදීම 4යි 3 බෙදීම 2. F වෙන්නේ අය කුඩ තියෙනවා. හරි. දැන් මම EF ගේ සමීකරණ හොයාගන්නවා. හරි. මේ හරිය උඩින් හොයන්න. y ඍණ 3 බෙදීම 2 x ඍණ 3 බෙදීම 4 අනුක්‍රමණ දාගන්න 7 බෙදීම 4 ඍණ 3 බෙදීම 2 බෙදීම 3 බෙදීම හරි 3 බෙදීම 2 ඍණ 3 බෙදීම 4 සුළු කරනවා සුළු කෙරෙන්නක් අන්න බලන්න එතන සුළු කරලා ඉඳන් ඉස්සලා 4ට පොදු වරේ ගන්නවා ඊට පස්සේ 6යි 1 බෙදීම 4යි මෙතන 4ට පොදු වරේ ගන්නවා 6 ඍණ 3යි 6 ඍණ 3යි කියන්නේ 3යි හරි 3 බෙදීම 4යි 4ට 4 කැපෙනවා මේක පොදු හරයක් අරගත්තොත් 2y ඍණ 3 බෙදීම 2යි 4යි x ඍණ 3 බෙදීම 4යි සමානයි 3න් 1 හරි 2y ඍණ 3 බෙදීම 4x ඍණ 3 මේ 4 එන උඩට මේ දෙක යනවා යට සුළු කරගන්න 12 වාරයක් 2y ඍණ 3
සමානයි දෙවාරයක් 4x ඍණ 3. සුළු කරගත්තොත් 24y ඍණ 36 සමානයි 8x ඍණ 6යි. 24y ඍණ 8x හරි ධන 30 නෙවෙයි ඍණ 30 සමාන බිඳුවයි. මේක කපලා දාන්න දෙකෙන් 12y ඍණ 4x ඍණ 15 සමානයි බිඳුවයි. ඔන්නක තමයි EF ගේ සමීකරණය. බලමු අපි හරියට උත්තරේ සුළු කරන් ඇවිල්ලාද කියලා. මම හිතනවා හරියට සුළු කරලා ඇති කියලා. හරි. දැන් මම අර කිව්ව සූත්‍රය ඇප්ලයි කරන්න s ධන ලැම්ඩා l සමානයි බිඳුව. s වෙන්නේ මෙයා. හරි? බලමු. වැරදිලා තිබ්බොත් නම් වැඩි දරුණු වෙනවා. සුළු කිරීම එන දුක්ඛිත කාරණයක් බවට පත් වෙනවා මේක. ධන ලැම්ඩා කියන්නේ යම්කිසි නියතයක් පාරාමිතියක් අතරම එයා වෙනස් වෙනකොට මූලික අනන්ත සංඛ්‍යාවක් ගොඩනගෙනවා. L කියන්නේ අරයා. 12y ඍණ 4x ඍණ 15 සමාන බිඳුව. හරි. එතකොට මේක තෘප්ත කරන්න ඕනේ ඒ ලක්ෂයෙන්. ඒ ලක්ෂය කිව්වේ 1 2. ඒ ලක්ෂය 1 2කින් තෘප්ත කිරීමෙන් තෘප්ත කරන්න. කියන්නේ x ට 1 y ට 2 දාන්න. බලන්න මම හිතනවා මම වාසනාවන්ත ඇති කියලා මේක වරද්දන්න නැතුව සුළු කරන්න ඇති කියලා 12 වාරයක් 2 ඍණ 4 වාරයක් 1 ඍණ 15 සමාන බිඳුවයි. හම්බ 16 ධන 16 4ක් කියන්නේ 64යි. හරිද? 64යි ඍණ 40යි ඍණ 80යි ධන 45 ධන ලැම්ඩා 24 ඍණ 4 ඍණ 15 සමාන බිඳුවයි. සුළු කරගන්න 64 16 කියන්නේ 80යි. වව්. මෙන්න 80ට මෙයාට කැපෙනවා. ඍණ 40 ධන 45 කියන්නේ 5යි. ලැම්ඩා වාරයක් 24 ඍණ 19යි. 5යි. වව්. 5යි. කියන්නේ ලැම්ඩා සමානයි ඍණ 1යි. හොඳට සුළු වෙලා තියෙනවා ලැම්ඩා සමානයි ඍණ 1. හරි. ඒ කියන්නේ ඔයාලට තියෙන ලැම්ඩා ඍණ 1 දාලා සුළු කරන්න. හරි. ඔයාලට ඕන වෘත්තය ගන්න ඔයා කරන්නේ ලැම්ඩාට ඍණ 1 දාලා සුළු කරන එක. බලන්න 16යි x වර්ග ධන 16යි y වර්ග ඍණ 40යි x ඍණ 40යි y ධන 45 ඍණ 12යි y ධන 4යි x ධන 15 සමාන බිඳුවයි. එතකොට මේක බලන්න සජාතීය පද සුළු කරනකොට ඍණ 36යි x ඍණ 52යි y ධන 60 සමාන බිඳුවයි. එතකොට මේක බලන්න 4ෙන් කැපෙනවද කියලා. කැපෙනවනේ. 4යි x වර්ග ධන 4යි y වර්ග ඍණ 8යි x 9යි x ඍණ 13 වරක් 4 නේද 52. ඔව්. ඍණ 13යි y ධන 15 සමාන බිඳුව. ඔක තමයි එන්නේ. මාන සතුටක් තියෙන ඔතෙන්ට ආවට පස්සේ ඔන්න හරියට සුළු කරලා තියෙනවා. ඔය උත්තරේ තමයි එන්නේ. මේ ටික පේනවා ඇති කියන හිතනවා. ඒතර ඔතෙන්ට අපි සුළු කරගත්තා. හරි. ඊටු කොටස හදනවා. ඒක වීඩියෝ වෙන වීඩියෝ කැලේට ඇඩ් කරලා එතෙන්ට අන්තිමට ඇඩ් කරන්න. හරි.